ආයුබෝවන් මම අද හදන්නේ කස්ටඩ් වලින් හදන්න පුළුවන් රසම රස බීම එකක් කස්ටඩ් ෂර්බට්. අපි දැන් බලමු අවශ්‍ය ද්‍රව්‍ය මොනවාද කියලා. වතුර මිලිලීටර් 250ක් භාජනයකට දාගන්න. ඒකටම කෝන් පිටි මේස හැඳි 3ක්, සීනි මේස හැඳි 3ක් දාලා හොඳින් කලවම් කරගන්න. කෝන් පිටි දිය වෙනකම් හොඳට කලවම් කරගන්න. දැන් මේක ලිපේ තියලා හැඳි ගාමින් හොඳින් උතුරව ගන්න ඕනේ. දැන් ටික ටික මේක ඝන වෙනවා. අපි නිතරම හැඳි ගන්න ඕනේ. මේ ගානට ආවම ලිපෙන් බහ ගන්න ඕනේ. දැන් අපි මේක ටිකක් නිවෙන්න තියාගන්න ඕනේ. ටිකක් නිවුනහම මම ඒකට රෝස් එසෙන්ස් 0.3-4ක් දාගන්නවා. දැන් මම වාජන දෙකකට දාගන්නවා. ඒ පාට දෙකක් දාගන්න ඕන නිසා ඔයගලන්ගාව එක පාටක් නම් තියෙන්නේ එක පාටක් දාගන්න පුළුවන්. දැන් මම එකකට කොළ පාට දාලා කලවම් කරගන්නවා. අනිත් එකට රතු පාට දාලා කලවම් කරගන්නවා. ඔයගලන්ට මේක කඩේ ජෙලි පැකට් වලින් හරි හදන්න පුළුවන්. මම වියදම අඩුවෙන් කරන්න ඕන නිසා තමයි මේ විදිහට කරගත්තේ. දැන් මේක ශීතකරණය තියාගන්න ඕනේ සෙට් වෙන්න. දැන් අපි කසකස ඇට වලට වතුර කෝප භාගයක් දාලා පෙඟෙන්න තියන්න ඕනේ. ඒ වගේම කස්ටර්ඩ් පවුඩර් මේස හැඳි දෙක වතුර කෝප භාගයක් දිය කරගන්න ඕනේ. කිරි වලට සීනි දාලා හොඳින් දිය කරගන්න. භාජනයක් ලිපේ තියලා ඒකට කිරි මිශ්‍රණය දාගන්න. දැන් අපි කිරි මිශ්‍රණය උතුරනකන් ලිපේ තියලා හැඳි ගා ගන්න ඕනේ. දැන් කිරි එක උතුරාගෙන එනවා. මේක විනාඩියක් දෙකක් හොඳින් උතුරන්න දෙන්න ඕනේ. උතුරන කිරියට දී කරගත්ත කස්ටර්ඩ් මිශ්‍රණය ටික ටික මිශ්‍ර කරන්න. දැන් අපි විනාඩි 2-3ක් මේක උතුරව ගන්න ඕනේ. දැන් අපි ලිපෙන් බාලා මේක නිවා ගන්න ඕනේ. මේක නිවුනහම අපි ජෙලි සෙට් වෙච්ච ජෙලි ටික අරගෙන කැලි කපා ගන්න. දැන් අපි නිවුණු කස්ටර්ඩ් මිශ්‍රණයට පොඟව ගත්ත කසකස ඇට පාට දෙකේ ජෙලි දාලා හොඳින් මිශ්‍ර කරගන්න. මිශ්‍ර කරගෙන මේක ශීතකරණයට දාගන්න ඕනේ. මේ තියෙන්නේ අපි හැදුව රසම රස කස්ටර්ඩ් ෂර්බට් එක. මේක ඉතාමත්ම රසවත් බීමක්. හැදුව කෙනෙක් නිතරම හදනවා. ඒක නම් ෂුවර්.